welcome back to my channel. තවත් එක ලස්සන දවසකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ උදේ පාන්දර මම ලෑස්ති වෙලා ඉන්නේ පොඩි ගමනක් යන්න. පොඩි ගමනක් කියන්නේ රෝස මල් බලන්න යන්න. ඉතින් ගොඩ දවසක් ඉඳලා හිතාගෙන හිටියා රෝස මල් බලන්න යන්න. ඉතින් අද තමයි නිවාඩුවක් හම්බුනේ ඒ ගමන යන්න. කරන බඩු ටිකත් බෑග් එකට දාගෙන දැන් ඉක්මනට යන්න තමයි හදන්නේ. ඔන්න එහෙනම් අපි යන්න පිටත් වුණා. මේ දවස්වල ජපානයේ එළිය පරිසරය නම් මාර ලස්සනයි. මොකද මේ දවස්වල මල් එහෙම පිපිලා ගස් එහෙම හොඳ කොළ පාට වෙලා තියෙනවා. මේ යන අතරමඟදී හම්බුන ලස්සන තැනක්. කීපයකට පස්සේ තමයි අලුත් වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරන්නේ. ඉතින් ටික දවසක් මම මේ වැඩේට ටිකක් කම්මැලි වෙලා තමයි හිටියේ. ඉතින් මම හිතනවා ඉස්සරහට ඒක නැති වෙලා වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් පැයකට විතර පස්සේ අපි දැන් ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. මේ අවසාන තැන. ඉතින් දැන් වාහනය පාකින් එකට දාලා අපි යන් රෝසමල් බලන්න. අපි මේ ගිය දවසට කලින් සතියේ බලද්දි නම් මල් තිබුණේ නැහැ. ගියපු කට්ටිය දාලා තිබුණ වීඩියෝස් එහෙම බලද්දි ඒ වගේ ලොකුවට මල් පිපිලා තිබුණේ නැහැ. ඉතින් අපි හිතනවා අද මල් ඇති කියලා ඇතුළට ගිහින් බලමුකෝ. මුලින්ම මෙන්න මෙතනින් ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එකක් අරගෙන තමයි ඇතුළට යන්න ඕනේ. මේක ගොඩක් ලොකු පාක් එකක්. ඔන්න එහෙනම් අපි ටිකට් එකකුත් ගත්තා. යෙන් 1500යි එක්කෙනෙක්ට. මේ ඇතුළට ආවට පස්සේ මුලින්ම තියෙන view එක. මාරම ලස්සනයි එතන. අද නම් මල් පිපිලා ඇති කියලා හිතනවා ඇතුලේ ගිහින් බලමු. මෙතන පැල පොට් කරලා විකුණන්න තමයි දාලා තියෙන්නේ. ඉතින් මෙතන එක එක ඉන්ඩෝ ප්ලාන්ට්ස් ඒ වගේම එළිය හදන ඒවා ඒ වගේ ගොඩක් පැල තිබුණා. ලොකු ගානකුත් නෑ. ලොකු මිලකට නෙමෙයි තිබුණේ. මාත් චුට්ටක් ඇවිදලා බැලුවා මං ආස කරන පැල මොනවා හරි තියෙනවද කියලා. හැබැයි මට හිතට අල්ලපු එකක්වත් තිබුණේ නෑ ඒ වගේ. ඉතින් මං එදා මුකුත් ගත්තේ නෑ. දවස නම් හොඳයි. මල් ගොඩක් තියෙනවා වගේ. මේ යන තැනම පොඩි ප්‍රමාණයක් මෙතන මල් තියෙන්නේ. මෙතන චෙල් ලොකුවට නෑ. අපි බලමු මෙතනින් ඇතුළට ගිහිල්ලා මල් ගොඩක් තියෙන තැන කොහොමද මල් තියෙන්නේ කියලා. අපි ඇතුළට එද්දී දවල් 12ට විතර වෙලාව. වෙනදාට වඩා ටිකක් විතර අද රස්නේ. ඉතින් දැන් චුට්ට රස්නේ වීගෙන එන්නේ. චූටි ළමයිට මේ වගේ තැනකුත් තිබුණා සෙල්ලම් කරන්න. ඒගොල්ලෝ ඉතින් බහැලා සෙල්ලම් කරනවා මඩු හැබැයි හිතනත්. මේක ටිකක් ලොකු පාක් එකක් නිසා ඒකේ වටේ ඇවිදින්න මෙන්න මේ වගේ එකකුත් තිබුණා. ඉතින් ගොඩක් අය මේකෙන් නැගලා වටේටම යනවා. ඉතින් ඒක ලේසි පයින් ගොඩක් දුර යන්නත් තියෙනවා මේ පාක් එකේ. මෙතනට තමයි අපි මුලින්ම ගියේ. මේ දෙපැත්තේ තියෙන ආච්චල තියෙන්නේ රෝස තමයි. හැබැයි ඒ වගේ තාම මල් පිපිලා නැහැ. ඒවා තාම පොහොට්ටු. ඉතින් හැම එකක්ම ඉතින් එකම කාලේ පිපෙන්නේ නැතුව ඇති. ඉතින් ඒ වගේ පිපිලා නැහැ. හැබැයි ඇතුලේ තියෙන ඒ වගේ නම් ගොඩක් පිපිලා තියෙනවා. මේ තියෙන්නේ ඉතින් ඇතුළට ආවම තියෙන view එක. හැම තැනම දකින තැන මල්. මේ වගේ සුවඳත් අමුතු සුවඳක් එන්නේ. හැබැයි දැන් හැම එකකම සුවඳ බලලා ඒක අවසානට ඉතින් සුවඳක් දැනෙන්නේ නැති තරම් ඒ තරම් මල්. ඒ වගේම සෙනගත් ඒ විදිහටම ඉන්නවා. මෙතන මේ මල් පැල ඇතුලෙන් එහෙම පොඩි පාරවල් තියලා තිබ්බේ. ඒව ඇතුලෙන් ගිහලා අපිට මල් බලන්න පුළුවන්. සමහර තැන්වල එහෙම
ළඟටම ගිහිල්ලා බලන්න දෙන්නේ නැති තැනුත් තියෙනවනේ. හැබැයි ඊට වඩා මෙතන හොඳයි. මොකද ඇතුළටම ගිහිල්ලා අපිට ෆොටෝස් ගන්න, වීඩියෝ කරන්න, ඒ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි එතන බලලා ඉවර වෙලා වටේ ඇවිදලා දැන් ඊළඟ තැනට යන්න හදන්නේ. එතනින් අයිස්ක්‍රීම් එකකුත් ගත්තා. යනින් ගමන් කකා යන්න. ඉතින් ලොකු ටවර් එකක් තියෙනවා මේ මැද. ඒ ටවර් එකට නැගලා එතන ටිකක් වෙලා ඉඳලා අපි ඊළඟ තැනට යන්න හදන්නේ දැන්. මේ ඊළඟ තැන මෙතන නිකන් සුරංගනා ලෝකයක් වගේ. ඒ තරම් මල්. අතන තිබුණේ පොඩි ප්‍රමාණයක්. මෙතන නම් හැම තැනම මල්. ඒ වගේම කට්ටියත් වැඩි. මාරම ලස්සනයි. එක එක පාට ඒවා තේරෙන්නේ කොහොම කියන්නද කියලා එක. ඉතින් පාට එක පාට ඒවා තිබුණා. මාරම ලස්සනයි මෙතන. හැබැයි අපි ගිය ටයිම් එකත් එක්ක සාමාන්‍ය පැයක් එකමාරක් විතර යනකොට ටිකක් මහන්සිය. කියන්නේ දවල්ට අවුව තියෙන වෙලාවෙනේ. හැබැයි ටිකක් හවස් වෙලා ගියා නම් මීට වඩා තවත් වෙලා ඉන්න තිබුණා. ඉතින් ඒ තරම් කට්ටියත් හිටියා. ඒ වුණාට ඇඟට මහන්සිය දැනෙනවා ටිකක් අවුව සැර නිසා. මෙතන ඇවිදලා ඉවර වෙලා අපි දැන් ගෙදර එන්න තමයි මේ ලෑස්ති. මේ අවසානෙටම ඇවිල්ලා ඉන්නේ රවුමක්ම ඇවිදලා. ඔන්න ඔය විදියට තමයි අද දවස රෝස මල් බලලා ඉවර වුණේ. ඉතින් මේ අපි ගෙදර එනින් ගමන් ඉන්නේ. දැන් වෙලාව හවස 3ට 4ට විතර වගේ. අපි දවල්ට මුකුත් කාලා හිටියෙත් නෑ. ඊට පස්සේ අපි ආවා රාමෙන් කන්න. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. ගිහින් එන්නම්.